ඉතින් අපි පිටත් වෙන්න හදන්නේ. එනේ ගන්නෑ. තමයි වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් හම්බුනේ. අඩුම තැන තමයි සිටි මාර්ට් එක. අජුමාන වල. ඉතින් ගන්න ඕන ටී-ෂර්ට් එකක් වගේ තමයි. ඉතින් අපි යනකොට පාටි ඉවරලාදී සමහර අපි යනකොට සමහර විට පාටියක් ඉවර වෙලාදී බර්ජ් ඛලීෆා ඉතින් ආයිබෝවන් මම තරිඳු. ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි වීඩියෝ එකක් කරන්න ටයිම් එකක් හම්බුනේ. පොඩ්ඩක් පහුගිය ටිකේ වැඩත් එක්ක ගොඩක් බිසි වෙලා හිටියේ. ඉතින් වැඩ ටිකක් තිබ්බා. ඒ වගේම ලොකේෂන් එක මාරු වුණා. දැන් ඉන්නේ ඩුබායි වල. ඉතින් අද යන්න හදන්නේ ඩුබායි වල ඉඳලා අජ්මාන් වල ඉඳලා අපි ඩුබායි වලට තමයි යන්න හදන්නේ අද. අපි යන ගමන් එහෙනම් කතා කරමු තොරතුරු. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ගිහිල්ලා අපි කතා කරමු. මමයි තව මගේ යාළුවෙක් තමයි යන්නේ. ඉතින් අපි ගිහිල්ලා අපි දැන් බස් එකේ යන්නේ. අපි යන ගමන් කතා කරමු. දැන් යන ගමන් තමයි ඉන්නේ මග. ගිහිල්ලාම කතා කරමු. ඉතින් යන ගමන් තමයි ඉන්නේ දැන් අපි. ඩුබායි බලා පිටත් වෙලා තින්නේ දැන්. අපි දැන් යනවා මේ පාටි එකට යන නිසා මොන හරි gift එකක් ගන්න තමයි යන්නේ අපි. ඉතින් තාම අජුමාන ගන්න නම් හොඳම අඩුම තැන තමයි සිටි මාර්ට් එක. අජුමාන වල. සිටි මාර්ට් එකෙන් අපි gift එකක් මොන හරි ගන්න යන්නේ අජුමාන්. ඉතින් අපි ගිහිල්ලා බලමු අඩුවට ගන්න gift එකක්. හොඳම එක. අපි gift එකක් ගන්න සිටි මාර්ට් එකට ගිහිල්ලා බලමු. gift එක අරගෙන අපි ආවෝ බස් කාඩ් එක රීචාර්ජ් කරගන්න ඕනේ. ඊට පස්සේ බස් එක තියෙන ටයිම් එක බලලා අපි බස් එකට නැගමු. දැන් අපි යන්නේ සිටි මාර්ට් එකට. එහෙනම් ගිහිල්ලා බලමු. ඉතින් මේ තියෙන්නේ අජ්මාන් සිටි මාර්ට් එක. ඉතින් මේකෙන් තමයි අපි gift එක ගන්න හදන්නේ. පොඩි බර්ත්ඩේ පාටි එකකට යන්නේ. ඒක නිසා gift එක අරගෙන අපි බලමු මේ බස් එක කීයටද තියෙන්නේ කියලා අපිට යන්න ඩුබායි වලට. ඉතින් ඔන්න අපි ආවා සිටි මාර්ට් එකට. ඒකට ගිහිල්ලා බලමු gift එකක් ගන්න. ඉතින් මේක තමයි සිටි මාර්ට් එක. ඉතින් ඔන්න යාළුවා ඉස්සරහින් යනවා. අපි ගන්න gift එක බලමු. මේක ගොඩක් බඩු තියෙනවා. ඉතින් බලමු මොකද්ද ගන්න gift එක කියලා. ඉතින් ගන්න ඕන ටී-ෂර්ට් එකක් වගේ තමයි දෙන්නේ. ඔව්. කලිසම. මොනවද ගන්නේ? මොකද්ද ගන්න? ඉතින් guys අපි තාම යනවා බස් කාඩ් එක අප්ඩේට් කරගන්න තැනක් හොයාගෙන. බස් කාඩ් එක අප්ඩේට් කරන වෙනද අප්ඩේට් කරන තැන අද නැහැලු. අද සන්ඩේ නිසා මේ අප්ඩේට් කරන්න බෑ කියලා තමයි කියන්නේ. බස් ස්ටෑන්ඩ් එකටම යන්න වෙනවා. අපි දැන් තාම පයින් යන ගමන් මොන වෙයිද දන්නේ. පරක් වෙනවා දැන් ගොඩක්ම පරක් වෙලා තියෙන්නේ. ඉතින් අපි යනකොට පාටි ඉවරලාදී සමහර අපි යනකොට සමහර විට පාටියක් ඉවර වෙලාදී කරන්න දෙයක් නැහැ. ඉතින් මොනා කරන්නද මේ තාම යන ගමන් පයින්. තව ගොඩක් දුර යන්නත් තියෙනවා බස් ස්ටෑන්ඩ් එකට. අපි ගිහිල්ලා බලමු බස් එකට නැගලා හම්බ වෙමු. යන්තම් බස් ස්ටෑන්ඩ් එකට ඇවිල්ලා ඔන්න බස් කාඩ් එක නම් රීචාර්ජ් කරගත්තා. ඉතින් බස් එක තියෙනවා
අපි ගිහිල්ලා බස් එකට නගිමු එහෙනම්. බස් එකේ තියෙන බස් කාඩ් එක රීචාර්ජ් කරගත්තා. ළඟට යන්න තියෙන බස් එකේ අපි යන්න ඕන දැන් යූනියන් එකට. යූනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට තමයි යන්න ඕනේ. අපි බලමු බස් එක කීයටද තියෙන්නේ කියලා. බස් එක යන්න හදන්නේ. එහෙනම් අපි බස් එකට නගිමු ගිහිල්ලා. ඒකත් ගන්න. ඔව් අකල තියෙන එක. මෙන්න මේ බස් එකේ තමයි අපිට යන්න තියෙන්නේ. විහාරසිය. ඔන්න ගයිස් බස් එකට ආවා යන්තම්. අපි එහෙනම් යූනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට ගිහිල්ලා හම්බෙමු. මෙට්‍රෝ ස්ටේෂන් එකට තමයි දැන් මේ බස් එක ගෙලින්ම යන්නේ. ගිහිල්ලා මෙට්‍රෝ ස්ටේෂන් එකේදී අපි ඊළඟ මෙට්‍රෝ එකට නැගලා ආපහු යන්න ඕන. අපි යන්න ඕන බස් එකයි මෙට්‍රෝ එකයි තවත් බස් එකක් යන්න ඕන. අපි ඩුබයි ඉන්ටර්නැෂනල් සිටි වලට තමයි යන්නේ. ස්කයි කෝට් වලට. ඉතින් බස් දෙකක යන්න ඕන සහ මෙට්‍රෝ එකේ යන්න ඕන. ඉතින් අපි එහෙනම් ගිහිල්ලාම බලමු. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. යූනියන් එකට ගිහිල්ලා හම්බෙමු.
عبد الله في بط guys, ඉතින් අපි ඔන්න ආවා යූනියන් මෙට්‍රෝ ස්ටේෂන් එකට නම් ආවා. දැන් අපි බලන්න ඕනේ ලොකේෂන් එක යූනියන් එකට යන්න තියෙන්නේ කොහෙන්ද කියලා. හරියට මෙලාව ගිහිල්ලා අපිට මොන මෙට්‍රෝ එකේද යන්න තියෙන්නේ කියලා බලමු. පොඩ්ඩක් රෑ වුණා එන්න. පොඩ්ඩක් නෙමෙයි මේ ගොඩක්ම රෑ වුණා එන්න. දැන් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉන්නේ. අපි බලමු ලොකේෂන් එක දාලා මෙට්‍රෝ කොහොමද යන්න තියෙන්නේ ඊළඟට කියලා. බලන්න ඕනේ. ඉත යන්න තියෙන්නේ අපිට මෙතනින් යන්න තියෙන්නේ රෙඩ් ලයින් තමයි පෙන්නන්නේ. මෙට්‍රෝ ස්ටේෂන් එකේ යන්න රෙඩ් ලයින් යන්න ඕනේ. බර්ජ් ඛලීෆා මෙට්‍රෝ ස්ටේෂන් එකට තමයි යන්න තියෙන්නේ. අපි බලමු එහෙනම් ගිහිල්ලා. රෙඩ් ලයින් තමයි පෙන්නන්නේ. रेड लाइन प्लेटफॉर्म 1 है प्लेटफॉर्म रेड लाइन प्लेटफॉर्म 2 ध्यान देने. हाँ हाँ කැපිලානේ. එතකොට 12ක් විතර කැපිලා. ප්ලැට්ෆෝම් 2 එකට යන්න දෙන්නේ. මේ ඒක නේ ලිෆ්ට් එක. प्लेटफॉर्म 2 Doors closing. الأبواب تغلق. guys, platform 2 එකට නම් ආවා. මේ මෙට්‍රෝ එකක් යනකම් ඉන්න ඕනද? හා? ඉතින් හතරින් බහලා රීචාර්ජ් කරගන්න පුළුවන්. Sana saan ba kayo? Bebenta na aqui. Batina, 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 batina,
Patay yung ano. Mahirap yun. Your attention, please. The train to Life Pharmacy will arrive at platform 2. అవును Duwang nga station lang. Pang ilang session yun natin? Ito, tagal na. Oras na kami. Pero ano din ako, barista din saka baking. Barista ka natin? Yan ang ano, minto ko kaya. الأبواب تغلق. Doors closing. المحطة الأخيرة لهذا القطار هي صيدلية لايف. المحطة القادمة هي The final destination of this train is Life Pharmacy. The next station is Max. guys අපි බර්ජ් කලිපා මෙට්‍රෝ ස්ටේෂන් එකට ආවා. දැන් මෙතනින් බස් එකේ තමයි යන්න දෙන්නේ. එන ගමන් ආපහු තව එක බස් එකක් තියෙනවා ස්කයි කෝට් 30 කියන බස් එකේ තමයි යන්න දෙන්නේ. බලමු ගිහිල්ලා බස් එකට යන්න ඕනේ. බලමු අපි කොහෙන්ද යන්න දෙන්නේ කියලා බස් එකට. අපි එනම් බස් එකට ගිහිල්ලාම හම්බෙමු. Why you was Kancun mau kancun kancun apa? Ini tak jual ni kan? Kancun. Oke dah dah kan? Kali dah kan? Oke hatra apa nih dia itu? mau dia kan? Tapi recharge machine nya kau itu dan dia. Recharge machine nya ni ada dia. Kali dah kan? Roller skating, boarding or cycling are not permitted on the Dubai Metro. Bis gahang tu. Kojian. Eba? Terasa api ni.
ඒ හරියටම මේකෙන් ආවේ නේ. එතනනේ වෙන්නේ බස් එක. දුබයි ඔව් එදා අර පැත්තෙන් දුබයි ස්කයි කෝට් 30 යනකම් ඉන්න ඕන. 30 බස් එකේ තමයි යන්න දෙන්නේ. බස් එකක් තියෙන්නේ 7:30 දැන් එනවනේ. තියෙනවා බර්ජ් කලිෆා. මම අපි ඉන්නේ දුබයි මෝල් බර්ජ් කලිෆා මෙට්‍රෝ ස්ටේෂන් එක ගාව. ඉතින් අපිට බස් එක තියෙන්නේ 7:30ට. බලමු අපි 7:30 වෙද්දී හරියටම බස් එකේ ඉඳන්න. රෑ වෙලා කරුවලේ පේන්නෙත් නැහැ. ඉතින් බලමු මම හරියටම බර්ජ් කලිෆා එක ළඟ තමයි ඉන්නේ මෙට්‍රෝ ස්ටේෂන් එක. ඉතින් බලමු දැන් බස් එකේ ආවට පස්සේ අපි බස් එකට නැගලා බලමු අපිට යන්න පෙන්නනවා මේකේ. අපි අද්දී දැන් වෙලාව 7:00 වෙනවා. පැයක් යනවා. ගොඩක් තියෙනවා ස්ටේෂන් ගොඩක් තියෙනවා. ඉතින් අපි බස් එකට නැගලා බලමු ගිහිල්ලා. ඕකේ. ඉතින් බස් එක යන්න පරක්කු වුණ නිසා මේ අපිට 10ට යන්න ටැක්සියක් හම්බුණා ස්කයි කෝට් වලට. එක පීපල් කෙනෙකුට 10යි. ඉතින් මේ අපි යන්න තමයි යදුවේ දෙන්නම. බලමු ගිහිල්ලා මේ ටැක්සි යන්නේ අපිට තව එක්කෙනෙක් හම්බුණා යන්න. ඉතින් දැන් මේ ටැක්සියට පයින් යන ගමන් බර්ජ් කලිෆා එක මේ දෙනවා. මෙයා නම් හිතන්නේ ඊජිප්ත්. මම හිතන්නේ ඊජිප්තු කෙනෙක් තමයි කතා කරේ 10ට අපි ගිහින් දාන්නම් කියලා. ඉතින් මේ යන ගමන් ඉන්නේ ටැක්සියට අපි බස් එකත් පරක්කු වෙන ඉන්න මොල් බස් එක යනවා නම් ලොකු දුරක් යන්න ඕනේ. ඒක නිසා මේ ලොකු වෙලාවක් යනවා බස් එක යන්න. බෑ පහුගිය දවස් බෝම්බ ගහුවා කිව්ව තැන් ඔය ලස්සනට තියෙන්නේ බොරුවනේ දාන්නේ කරලා. ටැක්සි මේ යනවා නම් අපිට ටක් ගාලා යන්න පුළුවන්. ඒක නිසා මේ ටැක්සි යන්න හැදුවේ. අපි ගිහිල්ලා බලමු. දැන් නම් පාටි ඉවරක් දන්නේ නැහැ. ඉල්ල අපි ගන්න ටික හොදන්න වෙන්නේ නැහැ. අපි යනකොට පාටි ඉවරක් දන්නේ නැහැ. නැහැ. කොහොමද එන්න වෙයිද දන්නේ නැහැ. කවන්නේ අපි ගිහිල්ලා බලමු. කොහොමද මම දැන් වැඩි වෙලාවක් යන්නේ ගන්න නැහැ අපිට යන්න. මේ ගොඩක්ම වීඩියෝ වලින් දාගෙන බලමු. බිල්ඩින් ටික තමයි මේ. ඔව්. ඔන්න මේක තමයි වෙහිකල් එක. එහෙනම් අපි ගිහිල්ලා හම්බෙමු. ටික ලොකේෂන් එකටම ළඟා වෙනවා.
ගාලා එන්න පුළුවන් වුණා යන්තම් ටැක්සියක් හම්බුනේ ඉඳ ඉතින් බස් එකේ ආවනම් පැයක වගේ දුරක් යන්න ඕනේ. ඒ කියන්නේ ලොකු වටයක් යනවා බස් එක. ඒක නිසා ටැක්සිය හම්බෙච්ච නිසා ඩක් ගාලා එන්න පුළුවන් වුණා. ඉතින් තාම යන ගමන් ඉන්න. අපි ලොකේෂන් එකට යන්න තව විනාඩි 13ක් වගේ යන්නේ. ගිහිල්ලා අම්බු මේන. ඕකේ. නෑ අපි ලොකේෂන් එකට නම් ආවා. දැන් අපි යන්න හදන්නේ. Okay. Okay, thank you so much. ඔන්න අපි ලොකේෂන් එකට නම් ආවා. එහෙනම් අපි තවත් දවසක ආයි වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් අතට සමු කරනවා. අපි ආයි දවසක වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝම පරිස්සමට ඉන්න ආයි දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන්.